බුදු සරණයි හැමෝටම. අද ඉතින් සෙනසුරාදා. අද මට නම් වැඩ ඒත් හස්බන්ඩ් නම් නිවාඩු. ඊයේ පෙඟෙන්න දාපු කඩල ටික ඔන්න ඉතින් මං තම්බ ගන්නයි යන්නේ. ඒක හොඳට සෝදලා ප්‍රෙෂර් කුකර් එකට දාගත්තා තම්බ ගන්න. වතුර ටිකක් දාලා මම ලුණු දැම්මේ නෑ. මේ තැම්බිලා ඉවර වෙලා තමයි ලුණු දාලා ටිකක් වහලා තියනවා මං. තැම්බෙන්න ලුණු දාන්නේ නෑ මං. ලුණු දාන්න නැතුව තමයි මං තම්බ ගන්නෙ මුලින්ම. සමහරක් වෙලාවට තැම්බෙන්නේ නැතුව යනවා ලුණු දැම්මහම. ඒ නිසා මම ලුණු දාන්න නැතුව තමයි තම්බ ගන්නෙ. තේ හදන්න ඉතින් වතුර ටිකක් ලිපේ තියාගෙන දැන් ඉතින් මම හාල් රයිස් කුකර් එකට ගහන්න තමයි යන්නේ. ඉතින් හාල් ටික සෝදගෙන ටක් ගාලා ගහ ගන්න ඕනේ. වෙලාවත් යනවනේ. වැඩට යන්නත් ඕනේ. ටක් ගාලා උයා ගන්නත් ඕනේ. 6ට නේද නැගිට තේන් සැටියක් පරක්කු වෙයි කියලා ටක් ගාලා මම උයන්න ගත්තා. හාල් ටික රයිස් කුකර් එකට ගහ ගන්න යන්නේ මම. ඒත් එක්කම දැන් තේ ටික හදාගන්න යන්නේ. වතුර ටික උණු වෙලා තියෙන්නේ. ඔක්කොටම අද සෙනසුරාදානේ. ඒ නිසා ඔක්කොටම එකට තමයි හදන්න තේ එක. ඔයාලා කොහොමද තේ හදනකොට තේ කොළ දාන්නේ? පිටියකට දාලා කවලම් කරනවද? නැත්නම් කෝප් එකට තේ කොළ දාලා උණු වතුර දාලා කහට අරන් මේ පිටියකට දාලා කවලම් කරනවද? නැත්නම් මම නම් ওই ගොට්ටේට තමයි. ওই ගොට්ටේට දැම්මම හොඳට තේ කොළ මේ කහට එනවා. පිරියකට හොඳට කහට ඕනේ අපිට නම්. ඒක දාගත්තාම මේ හොඳට කහට එනවා ගොට්ටේ. ඒ තිබ්බ පොල් ටික අරන් බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ පොල් ටික පොල් නම් ගාලා දෙන්නේ අපේ අම්මා. එයාටත් ඒක ඉතින් පොල් ගිහින් දුන්නා. මට ඉතින් ගාලා දෙනවා. මට මොකද වෙලාවක් නැහැ. ගොඩක් වැඩනේ. වැඩ කරලා ඇවිල්ලාත් ඉතින් මේ මහන්සි නිසා එයා මට පොල් ගාලා දෙනවා ඉතින්. එයාට ගිහින් දුන්නාම අද මම කෙලවල කරවල ටිකක් තෙල් දාගන්න යන්නේ. මේ කෙලවල කරවල කෑල්ලට උණු වතුර ටිකක් දාගන්න ඕනේ. ඒකට අර තියෙන ලුණු රස එහෙම යනවනේ. ඒ නිසා මේ උණු වතුර ටිකක් දාලා තියාගත්තා. කඩල ටික නම් තැම්බිලා ඉවරයි. බලමු මේ හොඳට තැම්බිලාද කියලා ඒක. කරවල ටික තෙල් දාගමු අපි. මම ඔකට ලුණු මාළු මිරිස් කරල් දෙකක් තිබ්බා අම්මා දීලා අම්මා හදපුවා. ඒ දෙකත් කපා ගත්ත ලුණු කොච්චි ටික කරවල ටිකත් හීනෙට කපා ගත්තා. කරවල ටික තැම්බිලා තියෙන දැන් පෙරා ගන්න යන්නේ. හොඳට තැම්බිලා තියෙන්නේ කඩල ටික. වෙනද වගේ මෙතෙන් කරවල ටික ඕම බැදලා මේ විදිහට බැදලා මේ අයින් කරගන්න ඕනේ. අයින් කරලා ඉතින් ලුණු ටික ආයතලට දාලා හදලා තමයි වෙනම තමයි මේ කරවල ටික එකතු කරගන්නේ. එතකොට හොඳයි. කරවල එහෙම තමයි රස ඉතින්. මම හදන්නේ එහෙම මේ කරවල ටික වගේ බැදලා අයින් කරගෙන ඉවරලා මේ ලුණු ටික ආයි වෙනම හදා ගන්නවා. හදාගෙන ලුණු ටික මේ බෙදුනට පස්සේ තමයි කරවල ටික ආයි එකතු කරන්නේ.
ඔය විදිහට ඉතින් තෙලට දා ගන්නවා මම ওই ටික ඔක්කොම. ඔය කිව්වා වගේ තෙලට දා ගන්නවා. මම අර තඹකත්තු කඩල ටිකෙන් ටිකක් අරන් තියාගත්ත කිරි දාලා උයන්න. ඒ ටිකත් ඔය මං කිරි දාලා දැන් ඉපේ තියා ගන්නවා. ඔය විදිහට ඉතින් උයලා ඉවරයි. කඩල එක ඉපේ තියාගත්තා. ඔය විදිහට උයලා ඉවරයි. ඉතින් අද වැඩට ගෙනියන්නේ කරවල තෙල් දාලා කඩල උයලයි විතරයි. ඒ දෙක විතරයි ඉතින් හදාගන්න පුළුවන් වුණේ. දැන් මම යන්නේ. ඔයගලන්ට මාව අහන් හිටියට බලන් හිටියට thank you හැමෝටම. subscribe කරන්න. මම යනවා. bye බුදු සරණයි ඔක්කොටම.